මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද වෙබ්සයිට් එකට ඉන්වෙස්ට් කරන්න කියන එක පිළිබඳව කොහොමද ප්ලෑන් එකක් පර්චේස් කරන්න කියන එක පිළිබඳව. ඒකට මුලින්ම ඩේරි කැලේ 3 ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා මෙතන ඔයාලට තියෙන ඇඩ් මනි කියලා ඔප්ෂන් එකක් අන්න ඒකට යන්න ඕනේ. ඒ ඇඩ් මනි ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන ගේට්වේ එකක් සිලෙක්ට් කරන්න උඩින්ම. ඒකේ USDT TRC20 Binance ගේට්වේ එක තෝරගන්න තියෙන්නේ. ඒ වගේම මෙතන කොච්චරක් අපි ඉන්වෙස්ට් කරනවද කියන එක සඳහන් කරන්න ඕනේ. මම මෙතන දානවා USDT CI කියලා. ඊට පස්සේ මම මෙතන proceed කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන ඉන්ස්ට්‍රක්ෂන් එක එනවා පේමන්ට් කරන්න ඕනේ කොයි විදිහටද කියන එක. මෙතන තියෙනවා wallet address කියලා. මේ කම්පැනි එකේ wallet address එක මෙන්න මේක මේ විදිහට කොයි විදිහට හරි select කරගෙන copy කරගෙන Binance එකට ගිහිල්ලා මේ පෙන්නන USDT address එකට payment එක කරන්න ඕනේ. කරාට පස්සේ screenshot එකක් ගන්න. ඊට පස්සේ එතන transaction ID එකක් create වෙනවනේ Binance එකේ payment එක කරාට පස්සේ. අන්නේ transaction ID එක මෙන්න මෙතන transaction ID කියන තැන type කරගන්න. choose file කියන එකෙන් ගිහිල්ලා ඒ screenshot එක select කරලා මෙතන submit කියන එක දෙන්න. මම මේකේ payment එක කරලා submit කරලා ඊට පස්සේ අපි බලමු package එකක් කොහොමද activate කරගන්නේ කියලා. මම මෙතනින් ඔයාලා එතනින් payment එක කරාට පස්සේ මෙතන ඔයාලට ගිහිල්ලා history වල transaction කියන එකට ගියා නම් ඔයගොල්ලන්ට දැන් ඔයාලා කරපු payment එක බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම තියෙන time එකත් එක්ක වැඩලා කොයි වෙලාවද කරේ කියලා. ඒක තාම pending තියෙන්නේ. මොකද මේක verify කරන්න ඕනේ admin panel එකෙන්. ඒ කියන්නේ company එකෙන් බලලා යාලා verify කරනවා. මේකට සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ යනවා. ඔයගොල්ලෝ verify කරාට පස්සේ මෙතන success කියලා වැටෙනවා. ඒ වගේම මෙතන මේ යටින් පෙන්නන්නේ registration bonus එකක් හම්බෙලා තියෙනවා. අර register වෙද්දී $750ක්. ඒක තමයි ඉතින් පේන්නේ transaction කරපු දේවල් ඔක්කොම මෙතන පෙන්නනවා. අපි බලමු මේක accept කරාට පස්සේ මේකෙන් ඉස්සරහට කොහොමද අපි plan එකක් purchase කරන්න කියලා. හරි ඔන්න දැන් admin approve කරලා තියෙනවා. ඒ කියන්නේ company එකෙන් approve කරලා තියෙනවා මේක. දැන් අපි බලමු කොහොමද package එකක් plan එකක් purchase කරන්න කියන එක. dashboard එකෙත් ඕනනම් ගිහිල්ලා බලාගත්ත හැකි. අපි invest කරපු මුදල දැන් current balance එක විදියට මෙතන පෙන්නනවා. අපි යන් investment වල plan වලට ගියාට පස්සේ මම මෙන්න මේ weekly growth කියන package එකට plan එකට $100ක් invest කරනවා. මම මෙතන යනවා choose plan කියන එක. මෙතන plan එකේ details එක වෙලා දෙනවා. මම මෙතන invest කරන්න amount එක මම $100ක් කියලා වෙලා දානවා. දාලි වෙලා මම මෙතන agree වෙනවා මේගොල්ලෝගේ terms of condition වලට agree වෙලා purchase කියන එක click කරනවා. click කරාට පස්සේ new investment plan successfully කියලා ඔන්න ඕගොල්ලන්ට වැටෙනවා. ඒ කියන්නේ මම මේ plan එක purchase කරලා තියෙන. දැන් බලමු අපි මෙතන මේ investment කියන click කරපුවාම එතන යට තියෙනවා my invest කියලා. ඒක click කරාට පස්සේ අපිට පුළුවන් අපේ plan එක බලා ගන්න. මෙතන පෙන්නනවා මේ status එක running කියලා. plan එක activate වෙලා තියෙන. එතකොට expire date එක පෙන්නනවා කවද්ද expire වෙන්නේ කියලා 27 වෙනිදා. මට 27 වෙනිදා profit එකයි මම invest කර මුදල් ප්‍රමාණය මගේ account balance එකට ආපු වෙනවා. එතකොට මට පුළුවන් ඒක withdraw කරගන්න. එහෙම නැත්නම් profit එක ඉතුරු කරගෙන ඒකෙන් ආපහු මේ plan එකම දිගටම purchase කරන්නත් පුළුවන්. අපි ඕක dashboard එකෙත් පොඩ්ඩක් බලමු. dashboard එකේ දැන් තියෙනවා මේ investment current balance එක registration bonus එක මොකද මම $100 මේකට දැම්මේ. $100 investment amount එක විදිහට පෙන්නනවා. දැන් profit එක තාම calculate වෙලා නැහැ. මොකද දවස් 7කින් තමයි මේක calculate වෙන්නේ. plan investment එක total plan investment එක $100ක් කියලා පෙන්නනවා. මේකේ ඕනනම් මේ package එකනුත් තව 5ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන package purchase කරන්නත් පුළුවන් මේ package තියෙන ගමන්. එතකොට ඔක්කොම system එක ඇතුලේ run වෙනවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන යටින් ඕනනම් ඔයාලට chart එකකුත් තියෙනවා. මේ අපි දාපු ඔක්කොම මෙතන transaction බලා ගන්න පුළුවන් මේ dashboard එක ඇතුලේ. සම්පූර්ණයෙන් මේ details ටික පෙන්නනවා.